අද අපි ස්ටාර්ට් කරමු. එතකොට රස ප්‍රතිග්‍රාහක සම්බන්ධව සලකද්දී දිවේ රසාංකුරයක ව්‍යුහය අපිට අඳින දෙන උපසටහන. ඒතර මේ එකම වැඩ පටන් ගන්න රසාංකුරයක ව්‍යුහය තුළ මෙතන අපිට බලා ගන්න පුළුවන් ඔය විදිහට පීඩන දිවේ මේ පීඩනයවා අපි ප්‍රධාන රසාංකුරයන් විදිහට අපි සලකන්නේ. මෙතන තියෙනවා මේ විදිහට රස සංවේදී කූප ඒක බලා ගන්න පුළුවන්. මේක ඇතුළට මේ කුහරයට තමයි එතකොට මේක ඕපන් වෙන්නේ. එතකොට මේකේ මේ තියෙන එතකොට රුධිර වාහිනී අඩංගු වෙන්නේ ඔය විදිහට සෙරස් ග්‍රන්ථි කියලා දීලා දෙන අපිට වෙනම ග්‍රන්ථි දිවට සම්බන්ධලා තියෙන ග්‍රන්ථි වර්ග කීයට ග්‍රන්ථි විදිහට අපි සලකන්නේ. එතකොට ඒ අපිට දීලා තියෙන්නේ සෙරස් ග්‍රන්ථි කියලා. සිංහල නමක් පාවිච්චි කරලා නැහැ. ඊට පස්සේ මේවා තමයි රසාංකුර. ඒතර රසාංකුර කියලා කියන්නේ ඒ රසාංකුර තුල අන්තර්ගත වෙනවා. අතන මේවා කේශර දරන සෛල තියෙන මේකේ. මෙහෙම කේශර දරන සෛල බලා ගන්න පුළුවන්. කොහොම පිටනවා. ඒවට අපි කියනවා රස අංකුර. මේවා රස අංකුර. මේක ඇතුළට තමයි අතරම අර කේටයත් එක්ක ඇතුල් වෙන්නේ. ඒ ඇතුල් වුණාම දැන් ඊගාවට අපි ඔය කියන්දිමු. මෙතන සයිඩ් එකට ගන්නම්. මේක රස අංකුර. ඒ වගේම රස අංකුරයක විවය ගත්තොත් මෙන්න වගේ ෂේප් එකක් ගන්නවා රස අංකුරයක විවය. ඒතර ඒකේ තමයි රස සංවේදී කේශර දරන සෛල මෙහෙම පිටන්නේ. ඊට පස්සේ මේක සම්බන්ධ වෙලා තිනවා අර රස සංවේදී කේශර දරන සෛල ස්නායු වලට සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් සෛල තියෙනද මේ මෙන්න මේ උඩට ඇවිල්ලා තියෙන සෛල තියෙනෝනේ. ඒව තමයි රස සංවේදී කේශර දරන සෛල. අනිත් ඒවා ආධාරක සෛල. සෛල විදියට ආධාරක සෛල. මෙතන ඊගොඩ පිටිනුත් අපිට බලා ගන්න පුළුවන් ඒ රස සංවේදී කේශර දරන සෛල වලට සම්බන්ධ වෙච්චි. දැන් මේ මෙතන මේ තියෙන සෛල නීගාවට දෙන්නේ. මේම අපිට දීලා තියෙන්නේ සෛල. එතන තියෙන්නේ සින්දු පේශී. පේශී සෛල. මෙතන තියෙන්නේ සින්දු පේශී සෛල. තර්ක රූපී හැඩයක් තියෙනවා. ඔය විදිහට සින්දු පේශී සෛල. සින්දු පේශී සෛල පිටින් ස්ථානයකට මතක් කරගන්න පුළුවන් නම් දිවේ බලා ගන්න පුළුවන්. ඒවා එතකොට සංවේදනයට හේතු වෙන ඒවා නෙවෙයි. ඔය විදිහට
ඔන්න විදිහට. එතකොට මේකට සම්බන්ධ වෙනවා මෙතන තියෙනවා මෙතන මේ රස විශාලනය කළ රසාංකුරයක් විශාලනය කළ රස අංකුරයක් මෙතනින් රස සංවේදිත ස්නායු තන්තු ඊට පස්සේ විශාලනය කළ රසාංකුරයක් ස්නායු තන්තු තියෙනවා රස සෛල තියෙනවා. මේ කේශර ධර්ම සෛල දක්වා ඉල තියෙන්නේ. ඒවා රස සෛල ඊට පස්සේ ඒකට කේශර දරන්නේ නැති නිකන් සෛල තියෙනවනේ. ඒ කියන්නේ මෙන්න ඒවා ආධාරක සෛල. ආධාරක සෛල. එතන මෙතන තියෙනවා අර කේශර උඩටත් එක අරන් තියෙන එක නිසා හිතලා අපි එහෙම ගන්නවා. එතන ඒවා රස රෝම ආධාරක සෛල තියෙනවා ස්නායු තන්තු තියෙනවා. එතන අපිට නම් කරන්න පුළුවන්කම තියෙන්න ඕනි රසාංකුරයක් සම්බන්ධව ඔය කියන කාරණා ටික. ඊට පස්සේ මේ තියෙන්නේ පිටිකාවක දික්කඩක්. පිටිකාවක දික්කඩ සටහනක්. ඒතර ඔය කියන කොටස් ටික තමයි අපිට එතකොට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක රස සංවේදනය හා සම්බන්ධ රසායනික ප්‍රතිග්‍රාහකයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පිටිකාවක දික්කඩක් තියෙනවා. රසාංකුරයේ ව්‍යුහය තියෙනවා. ප්‍රතිග්‍රාහක තියෙනවා රසාංකුර තියෙනවා. ඔහොම තියෙනවා ආධාරක සෛල තියෙනවා. රස සෛල තියෙනවා. රස සෛල කියලා කියන්නේ මේ කේශර මේ දක්වා ආපු ඒවා. ඒව රස රෝම උඩම කොටස රස රෝම කියලා හඳුන්වනවා. ඒකේ යටින් සම්බන්ධලා තියෙනවා ස්නායු වලට. එතකොට සාමාන්‍යයෙන් වෙන්නේ දැන් අපි මොනවා හරි කෑවනම් රස සම්බන්ධවනේ. ඒ මෙතන තියෙන කේටේ තියෙනවනේ. කේටේ ද්‍රාව්‍ය වෙනවා. ද්‍රාව්‍ය වෙලා ඒ අංශය ඇවිල්ලා මේ රස සංවේදී රෝම වල ස්පර්ශ වෙනවා. රස සංවේදී රෝම වල ස්පර්ශ වෙනකොට හරියට නිකන් අර ස්පාර්ක් වෙනකොට වගේ. ඒ කියන්නේ වයර් දෙකක් එකට ඇතුල් වෙනකොට ඒකට විද්‍යුත් පුලිංග වටගන්නේ. අන්න ඒ වගේ සීන් එකක් යනවා. එතන ඒ අංශය ඇවිල්ලා මේකේ වදිනකොට අර ස්පාර්ක් වීමක් වගේ වෙන්නේ. එතකොට ඒක මොකද වෙන්නේ? ඒකත් එක්ක නිකන් පොඩි විද්‍යුත් ආවේගයක් ඇති කර ගන්නවා. අන්නේ විද්‍යුත් ඇති කර ගන්න විද්‍යුත් ආවේගය මොකද වෙන්නේ? ස්නායු තන්තු හරහා අරගෙන යනවා අදාළ ස්ථානයට අරන් ගිහිල්ලා. එතකොට අපි රස සංවේදනය හා සම්බන්ධව ප්‍රදේශයට ගෙනිච්චට පස්සේ එතනින් අපි රස සංවේදනය ප්‍රධාන වශයෙන් සිද්ධ කරනවා. ඔබ තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය විදිහට අපි සලකන්නේ. මේකට අදාළ සිද්ධ වෙන ක්‍රියාවලිය වන්නේ. ඔක රසායනික ප්‍රතිග්‍රාහක විදිහට සලකන්නේ. එතන මේක ඩයග්‍රෑම් දෙක මේ ගාම ටක් ගාලා දාගන්න. පිටිකාවක දික්කඩ සටහනක් සහ විශාලනික රසාංකුරයක් ඉවර කළා. මට මේ ක්ලෝස් කරා කියලා කියන්නේ ඉවර කරා කියලා මේ සිග්නල් එක දාන්න. ටක් ගාලා උපසටහන දෙක දාන්න. ඒතර ඕක ඇතුලේ තමයි ප්‍රධාන වශයෙන් තොර රසායනික ප්‍රතිග්‍රාහක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. විනාඩි කිහිපයක් දෙන්නම්. ඒතර පිටිකාවක දික්කඩ සටහනයි විශාලනය කළ රසාංකුරයක ව්‍යුහයට අග්ගලා ඇඳලා මට මෙසේජ් එක දාන්න. ලක්ෂානි හරිනේ. සසින්දු හරිද? ආධාරක සෛල ස්නායු තන්තු රස රෝම රස සෛල වල කෙලවර තමයි රස රෝම තියෙන්නේ. රස සෛල වලට ඉහළ කෙලවරට රස රෝම සම්බන්ධ වෙනකොට
පහළ කෙළවරට ස්නායු තන්තු සම්බන්ධ වෙනවා. ඒ අතර තියෙනවා ආධාරක සෛල. එතකොට ඔක තමයි සාමාන්‍යයෙන් අපිට ගන්න තියෙන්නේ රස සංවේදනය හා සම්බන්ධව සලකද්දී. පැහැදිලි? එතකොට මේකෙදි ප්‍රධාන රස වර්ග කීයක් කිව්වද? එතකොට අපිට සාමාන්‍ය රස සංවේදනය කරන්න පුළුවන්ද? සතුටුතරනේ. එතකොට සාමාන්‍යයෙන් රස සංවේදනය හා සම්බන්ධව ගත්තාම ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස, පැණි රස, උමාමි රස කියලා ප්‍රධාන රස වර්ග පහක් අපි අර පස්ගෝ රස නෙල්ලි වල තියෙන්නේ. අනේ ප්‍රධාන රස වර්ග පහක් අපිට එතකොට මේකෙදි රස සංවේදනය කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ඒ රසයන් ටික ගන්න පුළුවන්. ඒතර ටොපි චොකලට් රස කියලා කියන ඒවා නෙවෙයි. ඒතර ඒවත් රස තමයි. ඒ ෆ්ලේවර් එක නෙවෙයි. ඒතර මෙතනදි දෙන්නේ ප්‍රධාන ෆ්ලේවර්ස් පහක් සම්බන්ධව. ඒතර දිව සංවේදනය. ඒතර අනිත් ඒවා වැඩි වෙන. ඒතර ඔයයි මික්ස් එකක් වෙන්න පුළුවන්. ඒතකොට ප්‍රධාන වශයෙන් සංවේදනය හා සම්බන්ධව ලියන්න රස සංවේදක මූලික සෛල රස සංවේදක මූලික සෛල රස සංවේදක මූලික සෛල පැණි රස කමා ඇඹුල් රස පැණි රස ඇඹුල් රස තිත්ත රස සහ ලුණු රස අනේ සහ කියලා දාන්න එපා ඇඹුල් රස පැණි රස තිත්ත රස ලුණු රස සහ උමාමි රස උමාමි මේකට අපි කියන්නේ කහට රහ කියලා කියන්නේ කහට රහ අර කහට ගතියක් එන්නේ මේකට දෙන්නේ සේවරි කියලා අපි සේවරි නට්ස් සේවරි කියලා දෙන්නේ. ඒතර උමාමි රස අපිට දෙලා තියෙන්නේ SAVO සේවරි. ඒතර උමාමි රස ටේස්ට් කියලා සේවරි. හරිද? උමාමි රස තර ඇඹුල් රස ලුණු රස තිත්ත රස පැණි රස සහ උමාමි රස කියලා කියන ප්‍රධාන රස වර්ග අපිට සංවේදනය කරන්න පුළුවන්. මෙම රස ආකාර අපි උමාමි රස ලෙස රස ආකාර පහක් විස්තර කරයි. 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 සාමාන්‍යයෙන් රස ප්‍රතිග්‍රාහක සෛල ලෙස අපිච්ඡද සෛල විශේෂණය වී එතන මේවත් අපිච්ඡද සෛල ආකාරයක් මේවා සිනිඳු පේශී මේවා අපිච්ඡද සෛල විශේෂණය වී රස අංකුර ලෙස අපිච්ඡද සෛල විශේෂණය වී රස අංකුර ලෙස සංවිධානය වී ඇත. මෙම රසාංකුර දිවෙහි පිහිටන ස්ථානයන් පිටිකා නම් වූ පිටිකා මේ දෙන්න පිටිකාවට කියවෙන්නේ. ඒතර මේවා තමයි රසාංකුර. ඒතර දිව ඇතුලේ ඒතර මේක ඇතුලේ තමයි
අර දිය වෙන ද්‍රව්‍යයන් වැටෙන්නේ. වැටුණාට පස්සේ ඒක ඇතුලේ තියෙන රස අංකුර මේවා තමයි වෙන වෙනම ගත්තාම රස අංකුර. එතකොට මේ එක එකක් මේකට මොකද වෙන්නේ? සංවේදී වෙනවා. ඊට පස්සේ අපිට රස සංවේදනය දැනෙනවා. එතකොට පිටිකා නම් වූ කුඩා ප්‍රසර වරහන් ඇතුලේ ප්‍රසර කුඩා වරහන් ඇතුලේ ප්‍රසර කියලා වරහන් වහලා කුඩා ප්‍රසාර්ජනයන් එදිල් දෙන අපිට ප්‍රසාර්ජනයන් තුල දක්නට ලැබේ. කුඩා ප්‍රසාර්ජනයන් තුල දක්නට ලැබේ. සාමාන්‍යයෙන් රසාංකුර සමන්විත වනුයේ රස අංකුර සමන්විත වනුයේ රස සංවේදක සෛල ආධාරක සෛල සහ සංවේදක ස්නායු අන්ත මේවයි රස සංවේදක සෛලට මේකට සෙට්ලා තියෙන්නේ සංවේදක ස්නායු අන්ත මේක මෙතනට සම්බන්ධ වෙලා තිනවා සංවේදක ස්නායු අන්ත වලිනි ස්නායුක අන්ත වලිනි සාමාන්‍යයෙන් කොහොමත් මේ සෛලයක තියෙනවා රස ඒතර රෝම ටික තියෙනවා රස සංවේදී සෛල තියෙනවා ඒකට සම්බන්ධ ස්නායු අන්ත ටික තියෙනවා ඒතර ඒක තමයි ප්‍රොසෙස් එක කියන්නේ ආවේගය අරන් යන එතන මෙතනදි වෙන්නේ ආධාරක සෛල වලින් කරන්නේ දෙපැත්තෙන් බැලන්ස් කරලා තියාගෙන තියෙන එක එතකොට ස්නායු අන්ත වලින් රස දැනිය යුතු රසායනික සංයෝග සංවේදක සෛලවල අවට ඇති තරලෙහි දියවි එම සංවේදක සෛල තුලට විසරණය විය යුතුය. ඒ කියන්නේ මේ හරහා ඇවිල්ලා පිටිකාරා ඇවිල්ලා එතන මේකේ රසාංකුර ටික එළියට මෙහෙම පැනලා තියෙන්නේ. එතකොට මේ සෛල ඇතුළට මේ පැනලා තියෙනවා. එතකොට මේවා මොකද විසරණය වෙන්න ඕනේ. එතකොට තියෙන මේතර ඒ අර මේවා ස්පර්ශ වෙනකොට තමයි රස සංවේදනය දැනෙන්නේ. එතකොට සංවේදක සෛල තුළට විසරණය විය යුතුය. එමගින් ඇතිවන විද්‍යුත් ආවේග එමගින් රස සංවේදී සෛලවල කේශර රස රෝම ස්පර්ශ වීමෙන් ඇතිවන විද්‍යුත් ආවේගය
ස්නායු අන්ත හරහා ඇතිවන විද්‍යුත් ආවේගය ස්නායු අන්ත හරහා මොළය දක්වා රැගෙන ගොස් මොළය දක්වා රැගෙන ගොස් රස සංවේදනය සිදු කරයි. මොළය දක්වා රැගෙන ගොස් රස සංවේදනය සිදු කරයි. එතකොට ඒ මොළයේ තියෙනවනේ එතන රස සංවේදී ප්‍රතිග්‍රාහක අපි ඔයාලට මතකද මම කිව්වා මස්තිෂ්ක බාහිකය කියලා කියන කොටසේ සංවේදී ප්‍රදේශ, සංගාමී ප්‍රදේශ, චාලක ප්‍රදේශ කියලා ප්‍රදේශයන් තුනක් ගැන අපි කතා කරා. එතකොට අන්නේ සංවේදී ප්‍රදේශයන් වලට තමයි දෘෂ්ටිය සඳහා සංවේදී ප්‍රදේශ වෙනම තියෙනවා. ශ්‍රවණය හා සම්බන්ධ සංවේදී ප්‍රදේශය වෙනම තියෙනවා. එතකොට ඒ දෘෂ්ටිය ශ්‍රවණය ඊට පස්සේ ඒ හා සම්බන්ධ සංවේදී ප්‍රදේශයන් ඒ වගේම රස සම්බන්ධ සංවේදී ප්‍රදේශයන් උෂ්ණත්වය සම්බන්ධ සංවේදී ප්‍රදේශයන් අන්නේ සංවේදී ප්‍රදේශයන් වලදී එතකොට මේ අරන් යන ආවේගය පාවිච්චි කරගෙන රස සංවේදනය කියලා කියන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි සාමාන්‍ය සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට ඒක තමයි අපි සාමාන්‍යයෙන් රස ප්‍රතිග්‍රහණය කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේක රසායනික ප්‍රතිග්‍රාහක ආකාරයක් විදිහට තමයි ගන්නෙ. රසායනික ප්‍රතිග්‍රාහක ආකාරයක්. ඊට පස්සේ ඔක ඔයාලා කියවන අතරේ මම ආග්‍රහණ ප්‍රතිග්‍රාහකයක ව්‍යුහය අඳිනවා. එතකොට ඔක එක සැරයක් පොඩ්ඩක් කියව ගන්න. එතකොට මම ටිකක් ඇඳලා පස්සේ ඒක රූප සටහනක් ඒක මම ඇඳගමු. ආග්‍රහණ ප්‍රතිග්‍රාහක කියලා කියන්නේ රසායනික ප්‍රතිග්‍රාහක ආකාරයක් විදිහට අපි සලකන්නේ. හරිද? ආග්‍රහණ ප්‍රතිග්‍රාහක. ආග්‍රහණ ප්‍රතිග්‍රාහක. ඒතර එතනදී සාමාන්‍යයෙන් අපි ගන්නේ ආග්‍රහණය හා සම්බන්ධව ඒතර නාසයේ අපිට බලා ගන්න පුළුවන් ඉහළින් පිරෙන අපිච්ඡදේ. අපි මෙහෙම අපි යනවා මෙහෙම ගත්තොත් එහෙම දැන් ද්විතීක දාලානේ අපි එන්නේ. මෙතන කියනවා කුහරය. මෙතන කියන්නේ මුඛ කුහරය. දසනිකාව කොහෙද යන්නේ? මේ පැත්තෙන් ශ්වාසනාලය, මේ පැත්තෙන් අන්නස්රෝතය. මෙතන ශ්වාසනාලය, මෙතන තියෙනවා පීයුවිකාව. ඒතර මේක අන්නස්රෝතය යනවා. ඒතර මෙතන ද්විතීක තල්ල කියලා කියන කොටස තියෙනවා. ඒතර මෙතන තියෙනවා දිව. එතන මෙතන තියෙනවා කිස් කබල. එතකොට ආග්‍රහණය හා සම්බන්ධ ප්‍රදේශය. එතකොට ඒ අතර මම නිකන් කොළ පාටින් ලයින් එකක් දාගෙන යන්නම්. ඒතර ආග්‍රහණය, ඒතර ගන්ධ ප්‍රතිග්‍රාහක කියලා කියන කොටස තියෙන. එතකොට මෙන්න මේ ඉහළ ස්තරයේ මෙන්න මේ වගේ මේකක අපිට ආග්‍රහණ ප්‍රතිග්‍රාහක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් අපි කොටසක් ලොකු කරලා අරගමු. එතන තියෙන එතකොට අපිට දෙන යටින් යන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා නාසය හා සම්බන්ධ වෙලා තියෙනවා අපිච්ඡදය. ඒක අපි කියන්නේ ව්‍යාජස්ත්‍රීභූත සම්මික ව්‍යාජස්ත්‍රීභූතනේ අපිච්ඡදය මේ විදිහට පිළිටනවා.
ඒ සෛලය විතරක් උඩට යනවා මෙහෙම. මෙහෙම යනවා. ආයි normal සෛලය මෙහෙම තියෙනවා. ඔබ තියෙනවා. අපිච්ච දේ දන්නවා. ඔන්නෝම තියෙනවා. මේවා පක්ෂම. හරිද? ඊට පස්සේ මෙතන මෙහෙම තියෙනවා සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම මේක මෙහෙම ඇවිල්ලා නර්ව් වලට සම්බන්ධ වෙලා මෙහෙම යනවා. මෙහෙම නර්ව් වලට සම්බන්ධ වෙලා ඔය විදිහට අපිට හරස් කඩක් විදිහට ගන්න පුළුවන්. නම් කරන්න මේ ගවම අඳින්න පටන් ගන්න. මේක පක්ෂම. මෙතන තියෙන්නේ ආග්‍රහණ අපිච්ඡදය. ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල. පක්ෂම අනේ මේක මෙන්න මේවා මේක මෙතන දක්වා ඉන්න ඕනේ. මෙන්න මේ සෛලය කියන්නේ පක්ෂම දරන සෛලය තියෙනවානේ. අන්න ඒක ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල. ආග්‍රහණ අනිත් ඒවා අපිච්ඡද සෛල. අපිච්ඡද සෛල. ඊට පස්සේ ඔතන ඔය හරහා ගිහිල්ලා ඊගාට මෙතනින් යනවා අස්තිය. මේක අස්තිය. නාසය හා සම්බන්ධ වෙනවනේ අස්තියක්. ඒතර අස්තිය. ඊට පස්සේ මොළයේ තියෙන ආග්‍රහණ සංවේද මොළයේ ඇති ආග්‍රහණ සංවේදී බල්බ. මෙතනදී වෙන් කරනවා මොළයේ ඇති ආග්‍රහණ බල්බ. මොළයේ ඇති ආග්‍රහණ බල්බ. මොළයේ ඇති ආග්‍රහණ සංවේදී බල්බ. මොළයේ ඇති ආග්‍රහණ සංවේදී බල්බ. මොළයේ තියෙනවා ආග්‍රහණ සංවේදී බල්බ. එතකොට මෙතන තියෙනවා පක්ෂමත් එක්ක තියෙන ශ්ලේෂ්මල ස්තරයක්. අර ශ්ලේෂ් විතර නාහේ ඇතුලේ තියෙන්නේ ඒ ශ්ලේෂ්මල ආවරණය. එතකොට මේවා ශ්ලේෂ්මල. විතර ශ්ලේෂ්මල වල තමයි
දිය වෙන්නේ. ඒතර ශ්ලේෂ්ම වල දිය වෙලා ඊට පස්සේ තමයි මොකද වෙන්නේ? අපිට සංවේදනය ලබා ගන්නෙ. හරිද? ආග්‍රහණ ප්‍රතිග්‍රාහකයක් කියලා කියනකොට මෙතනදී මේ නාසයේ නාස් කුහරය තුල බලා ගන්න පුළුවන්. එතන මේ හරියට බෑ ග්‍රසනිකාව මේ හරිය තියෙන්නේ. එතන මේ නාස් කුහරය මේ හරිය අපි ගන්නේ නාස් කුහරය. එතකොට නාස් කුහරය ඇතුලේ තමයි අපිට බලා ගන්න පුළුවන්. නාස් කුහරය ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඒක ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා නාස් කුහරයේ කොටසක් විදිහට අපි ගත්තාම නාස් කුහරයේ අපිට බලා ගන්න පුළුවන් යටින් පක්ෂමදර අපිච්ච දෙයක් යනවා. ඊට පස්සේ ඒකට සම්බන්ධ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල දරනවා. පක්ෂම දරන්නේ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛලවල. අපිච්චද සෛල යනවා මේක තියෙන අස්තිය. ඇතුලෙන් තියෙන අස්තිය. ඊට උඩින් ඒතර මේ අස්තියට ඇතුළතින් තියෙන කොටස කියලා කියන්නේ එතකොට මොළය කියන කොටසනේ. මොළයේ තමයි එතකොට මේ ආග්‍රහණ බල්බ සංවේදී දරන්නේ. මොළයේ ඇති ආග්‍රහණ සංවේදී බල්බ කියලා. ඔය ටික තමයි එතකොට ප්‍රධාන වශයෙන් සංවේදී වෙන්නේ ආග්‍රහණ ප්‍රතිග්‍රාහකයක් විදිහට. මේකේ රූප සටහන අඳින්න ගමන් නෝට් එකකට ගාලා දාගන්න අපිට විනාඩි 5ක් වගේ තියෙන්නේ. ආයි රූප සටහන අඳින්න බෑනේ. ඒ නිසා ටක් ගාලා නෝට් එක දාගන්න. මේකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්නකෝ. දාගෙන ලියන්න ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සම්බන්ධව ආග්‍රහණ සංවේදක සෛල පවතුනියේ ආග්‍රහණ සංවේදක ලෙස පවතිනුයේ ආග්‍රහණ සංවේදක ලෙස පවතිනුයේ ස්නායු සෛලයි. ආග්‍රහණ සංවේදක ලෙස පවතිනුයේ ස්නායු සෛලයි. ස්නායු සෛල ස්නායු සෛලයි. සාමාන්‍යයෙන් මෙම ආග්‍රහණ සංවේදී සෛල පිහිටා තිබෙනුයේ නාසයේ ඉහළ ප්‍රදේශයේ ඇති නාස් කුහර පියස්සේ ඇති අපිච්ඡද සෛල අතරයි. නාස් කුහර පියස්සේ ඇති අපිච්ඡද සෛල අතරයි. සාමාන්‍යයෙන් සංවේදී සෛලවල සංවේදක සෛලවල සංවේදී අන්ත කියන්නේ මේවා සංවේදී සෛලවල සංවේදී අන්ත නාස් කුහරයේ ඇති මේ ටිකනේ කුහරට සෙට් වෙන්නේ. නාස් කුහරයේ ඇති ශ්ලේෂ්මල පටලය තුලට දික් වී ඇත. ශ්ලේෂ්මල පටලය තුලට දික් වී ඇත. මේක ශ්ලේෂ්මල පටලයට දික් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා සංවේදී පක්ෂමයන්. ඒතර ඒවා තමයි අර ඉස්සෙල් එකේදී සංවේදී රෝමවල කෙලවර අර ස්පාර්ක් වෙනවා වගේ අංශු ඇතුල් වෙනකොට සිද්ධ වෙන්නේ. දැන් අපි ගඳ සුවඳ ඇතුල් වෙන අංශු මේ ශ්ලේෂ්මලයේ දිය වුණාම මේ පක්ෂමවල ගැටෙනවා. ගැටෙනකොට මොකද වෙන්නේ? ඒක අනිවා වාර ෂෝට් වෙනවා වගේ මොකද වෙන්නේ? ඒක එතනදී විදුලත් ආවේගයක් බවට ට්‍රාන්ස්ලේට් කරනවා. ට්‍රාන්ස්ලේට් කරලා ඒක ටක් ගාලා අරගෙන යනවා. දල සෛල දික් වී ඇත. ඊට පස්සේ ආග්‍රහණයට හේතු වන රසායනික සංයෝග එකී සංවේදී සෛල ආශ්‍රිතව ඇති ප්‍රදේශවලට විසරණය වූ විට මේ ප්‍රදේශයට විසරණය වූ විට ප්‍රතිග්‍රාහක සෛල
උත්තේජනය වීම සිදු වේ. ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනය වීම සිදු වේ. ඉන්පසු ජනනය වන ආවේග ඒවායේ අක්ෂණ ඔස්සේ ජනනය වන ආවේග ඒවායේ අක්ෂණ ඔස්සේ මොළයේ ඇති ආග්‍රහණ බල්බ කරා සම්ප්‍රේෂණය වේ. මොළයේ ඇති ආග්‍රහණ බල්බ කරා සම්ප්‍රේෂණය වේ. මෙතන තියෙනවා මේ මොළයේ ඇති ආග්‍රහණ සංවේදී බල්බ. එතකොට මෙතනින් මේ ස්පර්ශ වෙන ඒ ඇති වෙන විදුත් ආවේගය එතකොට මේ ආග්‍රහණ ප්‍රතිග්‍රාහක සෛල හරහා ගිහිල්ලා අපේ එතකොට මේක හරහා ගිහිල්ලා මෙතන තියෙන මොළයේ තියෙන ආග්‍රහණ සංවේදී බල්බ එතකොට සංවේදී බල්බ කරා සම්ප්‍රේෂණය වීම සිදු වෙන දරක තමයි සාමාන්‍ය සිද්ධ වෙන ක්‍රියාවලිය. එතකොට උතනදී ඉවර වෙනවා ප්‍රධාන වශයෙන් අපේ රසායනික වශයෙන් ප්‍රතිග්‍රාහකවල ක්‍රියාකාරීත්වය ඉවර වෙනවා. ආයි අපි සඳුදා හම්බ වෙනවා රැට. එදාට තියෙනවා අපේ සුදු ජීවිද්‍යාව අවසන් කොටස් ටික. එදාට අපි හම්බ වෙමු. එහෙනම් අපි මෙතනින් ඉවර කරනවා. ඔයාලට පුතේ සුබ රාත්‍රියක් හැමෝටම ආයිබෝවන්.